අයිබෝන් හැම දෙනාටම. ඉතින් අද වීඩියෝ එකට අපි මෙහෙම ආරම්භයක් ගමු කියලා හිතුණා. අද පටන් ගමු රෝගියෙක්ගෙන් ගත්ත බැක්ටීරියා පිරුණු දියර සාම්පලයක් පානය කරපු තරුණ වෛද්‍යවරයෙක් ගැන දැනගෙනම. ඉතින් මේ වෛද්‍යවරයා මෙහෙම කළේ එයාට ඒ ලෙඩේ හදාගන්න. ඉතින් 1980 ගණන් වල තමයි මේ වෛද්‍යවරයා මේ වැඩේ කළේ. මේ වෛද්‍යවරයාගේ නම බැරි මාෂල්. මම තරුණ වෛද්‍යවරයෙක්. ඉතින් මේ බැක්ටීරියා සාම්පලේ මේ වෛද්‍යවරයා පානය කරලා තියෙන්නේ ගෑස්ට්‍රයිටිස් හදාගන්න. ඉතින් ප්‍රශ්නේ තමයි ඇයි මේ තරුණ වෛද්‍යවරයා මෙහෙම කළේ කියන එක. අපි හැමෝම දන්න විදිහට ගෑස්ට්‍රයිටිස් හැදෙන්නේ බඩගින්න හිඳීම, නිවැරදි වෙලාවට ආහාර නොගැනීම, සැර කෑම ආහාරයට ගැනීම සහ ආතතිය හින්දා. ඒ වගේම ගන්න ආහාර නිවැරදි ලෙස නිවැරදි පිළිවෙලට නොගැනීම හේතු වුණොත් ආමාශය තුවාල හැදෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ඔයාලා දැනුවත් වෙලා ඇත්තේ මේ හේතු ටික. හැබැයි ඔයාලට ඇහිලත් ඇති H. pylori කියන බැක්ටීරියාව ගැන. මෙයාව Helicobacter pylori කියලා හඳුන්වනවා. ඉතින් මම කලින් කියපු හේතු වලට අමතරව මේ H. pylori කියන බැක්ටීරියාව ගෑස්ට්‍රයිටිස් වලට ප්‍රධාන හේතුවක් වෙනවා කියලා පර්යේෂණ කරපු බැරි මාෂල් කියන වෛද්‍යවරයාත් රොබින් වොරන් කියන වෛද්‍යවරයාත් විසින් සොයා ගන්නවා. මේ සොයා ගැනීම ලෝකෙට හෙළිදරව් කළාට කිසිම කෙනෙක් විශ්වාස කළේ නැති හින්දාම බැරි මාෂල් කියන තරුණ වෛද්‍යවරයා ගෑස්ට්‍රයිටිස් රෝගියෙක්ගෙන් වෙන් කරලා ගත්ත H. pylori බැක්ටීරියා සාම්පලයක් බීමට ගන්නවා. මේ දේ සිදු වුණේ 1984 දී. ඉතින් මේ බැක්ටීරියා බීලා 3 වෙනි 4 වෙනි දවසේ වෙද්දී දරුණු විදිහට වමනේ සහ බඩ දැවිල්ල හැදෙනවා. ඉතින් දවස් 10කට පස්සේ කරපු පරීක්ෂණ වලින් තහවුරු වෙනවා මේ තරුණ වෛද්‍යවරයාගේ ආමාශය තුල H. pylori බැක්ටීරියාව පිරීලා කියලා. ඉතින් ආමාශගත වන ආහාර දිරවීමට ආමාශ බිත්ති වලින් පිට කරන ඇසිටෙන්වත් මේ H. pylori විනාශ වෙලා තිබුණේ නැහැ. කොහොම වුණත් බැරි මාෂල් වෛද්‍යවරයා ලෝකයේම තමන්ගේ සොයා ගැනීම මේ විදිහට අවදානමක් තමන්ටම අරගෙන ඔප්පු කරලම පෙන්නනවා. ඒ වගේම ඔවුන් සොයාගත්ත ප්‍රතිජීවක ඖෂධ අරන් සති කිහිපයකින් සුව වෙලත් පෙන්නනවා. ඉතින් මේ තරුණ වෛද්‍යවරයාට සහ ඔහුට සහාය වුණු වෛද්‍යවරයාටත් 2005 වර්ෂයේදී වෛද්‍ය විද්‍යාව සඳහා ලොව ඉහළම සම්මානය වන නොබෙල් ත්‍යාගය ලැබෙනවා. ඉතින් ඒ ටික නොකියම වීඩියෝ එකට යන්න බැරි හින්දා තමයි මම ඒ ටික ඔයාලට කිව්වේ. ඇත්තටම මේ වෛද්‍යවරුන් අපේ භාෂාවෙන් කියනවා නම් මිහිමිට දෙවිවරු. එහෙනම් යමු අද වීඩියෝ එකට ගෑස්ට්‍රයිටිස් ඒ වගේම රෝග ලක්ෂණ, රෝගයට හේතු කොහොමද මේක හොඳ කරගන්නේ කියලා බලන්න. ඒ වගේම ඔයා හිතන්නේම නැති දේකුත් මේ අතරට එකතු වෙනවා කියලාත් කියන්න වෙනවා. එහෙනම් වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න කියලා හැමෝටම මම ආරාධනා කරනවා. ආමාශය තුළ ආහාර දිරවීමේ ක්‍රියාවලියේදී පිට කරන අම්ලය නිසා ඇති වෙන දැවිල්ල හා වේදනාව තමයි ගෑස්ට්‍රයිටිස් කියන්නේ. මේ රෝගයට හේතු ටික වීඩියෝ එක පටන් ගැනීමේදීම ඔයාලට මම කිව්වා. ඒකට තවත් හේතු දෙක තුනක් මේ විදිහට එකතු කරන්න පුළුවන්. වැඩිපුර තේ, කෝපි, කිරි, මත්පැන් දුම්පානය කරන අයට, ඒ වගේම වේදනානාශක ඖෂධ දීර්ඝව ගන්න අයටත් මේ විදිහට ගෑස්ට්‍රයිටිස් හැදෙන්න පුළුවන්. ගෑස්ට්‍රයිටිස් වල රෝග ලක්ෂණ විදිහට බඩ දැවිල්ල, වේදනාව, වාතය පිරීම, කැස්ස, පපුවේ වේදනාව, ආහාර අරුචිය සහ ආහාර දිරවීම අඩුවීම රෝග ලක්ෂණ විදිහට පෙන්눔 කරනවා. ඉතින් ගෑස්ට්‍රයිටිස් දීර්ඝවම තිබුණොත් කැලරි අඩුවීම හේතුවෙන් ශරීරයේ බර අඩවන්නත් පුළුවන් බව පරීක්ෂණ වලින් හෙළිවෙලක් තියෙනවා. ඉතින් මේ රෝගය හොඳ කරගන්න නම් නියමිත වේලාවට ආහාර ගැනීම, මිරිස්, තේ, කිරි, යෝගට් භාවිතය අඩු කිරීම, ආතතිය අවම වෙන විදිහට එදිනෙදා කාර්යයන් කිරීම, ඒ වගේම වෛද්‍යවරයා නියම කරන ඇන්ටිබයොටික් නියමිත වේලාවට නියමිත ලෙස ගැනීම කරන්නත් පුළුවන්. ඉතින් මම කිව්වා ඔයා හිතන්නේ දෙයක් කියනවා කියලා. ඒක H. pylori බැක්ටීරියාව හා සම්බන්ධයක්. මේ H. pylori ජීවත් වෙන්නේ ආමාශය ඇතුළත බිත්තිවල සැඟවිලා. ඒ කියන්නේ ආමාශයේ තියෙන අම්ලත් එක්කම තමයි මෙයාලා ජීවත් වෙන්නේ. ඉතින් නරකම දේ තමයි මේක බෝවෙන් රෝගයක් කියන එක. ගෑස්ට්‍රයිටිස් කියන්නේ බෝවෙන් රෝගයක් කියලා කවුරුත් හිතන්නේ නැතුව ඇති. ඉතින් අපි බලමු මේක බෝවෙන්නේ කොහොමද කියලා. පළවෙනි දේ තමයි ගෑස්ට්‍රයිටිස් රෝගියා භාවිත කරන පිඟන්, වීදුරු, හැඳි රෝගය නැති කෙනෙක් භාවිත කිරීම. ඒ වගේම රෝගියා සමග එකම බත් වේලා ආහාරයට ගැනීමෙනුත් මේ ගෑස්ට්‍රයිටිස් රෝගය බෝ වෙන්න පුළුවන්. ඉතින් ඔයාලට බය හිතෙන දේ තමයි රෝගියා සමග තිබෙන ඕරල් කන්ටැක්ට්. ඉතින් මේ ඕරල් කන්ටැක්ට් මගින් රෝගියාගේ සෙම, කෙල වගේ දේවල් ඔයාගේ ආමාශයට එකතු වෙනවා. ඉතින් මේකම H. pylori කියන බැක්ටීරියාව ඔයාගේ ආමාශගත වෙනවා. H. pylori ගෑස්ට්‍රයිටිස් නොමැති කෙනෙකුගේ ආමාශගත වුණාම හරියටම මුලින්ම කියවපු වෛද්‍යවරයාට වුණා වගේ තමයි වෙන්නේ. ඉතින් ඔයාලට මතක ඇතිනේ බැරි මාෂල් වෛද්‍යවරයාත් කරගත්තේ ඒ වගේ දෙයක්. ඉතින් ඒ වෛද්‍යවරයා උත්සාහ කළේ තමන් හොයාගත්ත දේ ලෝකෙටම එළිදව කළාට ලෝකේ කවුරුත් පිළිගත්තේ නැහැ. ඒක ඇත්තම වෙනවා කියලා එයා විසින්ම ඔප්පු කරලා පෙන්නුවා. ඉතින් H. pylori කියන්නේ ගෑස්ට්‍රික් හැදෙන්න ප්‍රධානම හේතුවක් කියලා ඊට පස්සේ මුළු ලෝකෙම විශ්වාස කළා. ඉතින් H. pylori බැක්ටීරියා විනාශ කරන්න ඇන්ටිබයොටික් තියෙනවා. මේ ඇන්ටිබයොටික් දැනටමත් ලෝකෙ පුරා පාවිච්චි කරනවා. ඉතින් අපිට අපේ රටේ දේවල් ඕන තරම් තියෙනවා මේ ගෑස්ට්‍රික් වලට. ඉතින් ගෑස්ට්‍රික් හොඳ කරගන්න මම මීට කලින් වීඩියෝ එකකින් බිත්තර ගැන කිව්වා. ඉතින් ගෑස්ට්‍රික් වලට තවත් හොඳ දේවල් තියෙනවා. ඉදිරි වීඩියෝ එකකින් ඒ දේවලුත් ඔයාලට මම අරගෙන එනවා. එහෙනම් හැමෝම පරිස්සම් වෙන්න මේ ගෑස්ට්‍රයිටිස් කියන වේදනාකාරී රෝගයෙන්. එහෙනම් ගෑස්ට්‍රික් හදාගන්න එපා.
තවත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.